පිළිගන්නවා ඇන්දටෙක් ප්‍රෝ YouTube channel එකේ තුන්වෙනි වීඩියෝ එකට. මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ Redmi 9A ෆෝන් එක පාවිච්චි කරන ඔයගොල්ලන්ටම තමයි. මේකේ තියෙන සුපිරිම වැඩ කෑලි 5ක් ගැන තමයි අද මම කතා කරන්න යන්නේ. ඊට කලින් මම මේ ෆෝන් එක පොඩ්ඩක් හඳුන්වලා ඉන්නම්. ඇත්තටම Redmi 9A කියන්නේ 32GB ස්ටෝරේජ් එකක් තියෙන, ඒ වගේම 2GB RAM එකක් තියෙන ෆෝන් එකක්. ගොඩක් අයට ප්‍රශ්නයක් වෙනවා මේකේ ලොකු ගේම් ගහද්දි, උදාහරණයක් විදිහට Minecraft, Free Fire ගහද්දි මේක හිර වෙනවා ෆෝන් එක. සමහර කෙනාට පොඩි ගේම් එකක් ගහද්දි තියෙනවා. ඒකට හේතුව මෙන්න මේ 2GB RAM එක. ඇත්තට මේ ෆෝන් එකේ හදපු එකේ අරමුණ තමයි ෆෝන් එක පාවිච්චි කරන්න ආස, එනට වියදම් කරන්න ටිකක් ලෝභ කියන්නේ වියදම් කරන්න අමාරු මිනිස්සුන්ට හදපු ෆෝන් එකක් තමයි මේක. ඒ කියන්නේ මේක සුළු මුදලකට ගන්න පුළුවන්. ලංකාවේ මුදලෙන් 17000කට 18000කට විතර ගන්න පුළුවන්. ඒ නිසායි මේ ෆෝන් එක 2GB RAM එකක් දාලා තියෙන්නේ. මේක RAM එක වැඩි කරොත් මේ ගණන් වැඩි වෙන නිසා ඒකේ RAM එක 2GB කරලා තියෙන්නේ. දැන් අපි පළවෙනි වැඩ කෑල්ල බලමු. පළවෙනි වැඩ කෑල්ල මෙන්න මේ පැත්තටම යන්න ඕන. ඔයාලට මෙන්න මෙතනින් කරන්න වැඩේ. ඔන්න එතන මම ටච් කරාම ඉන්න ඕනේ. එතකොට මෙන්න මෙහෙම එනවා. මේ settings කියන ඇතුළේම උඩම තියෙන option එක දීලා ඔයාලට කැමති එකක් පැත්තකින් දෙන්න. නේද? මේකෙන් වෙන්නේ මෙන්න මෙහෙ දැන් පැත්ත මාරු වෙන එක මේ වෙනස් වෙන එකයි. ඔයගොල්ලන්ට එකෙන් කැමති එකක් දෙන්න පුළුවන්. දැන් අපි දෙවෙනි වැඩ කෑල්ලට දාමු. දෙවෙනි වැඩ කෑල්ලටත් ඒකම තමයි ඕනේ. මේක බලන්න. අනිදාම එන්න මෙතනට යන්න. එතනට ගිහිල්ලා ඔයාලට අවශ්‍ය ටික දෙන්න. මම දෙනවා. ෆොටෝ නේම මම දෙනවා. මේවා ඔයාලට ෂෝට්කට් විදියට පාවිච්චි කරන්න පුළුවන්. උඩට යන්න ඕනේ. ඔයාලට ලේසියෙන්ම ඔයාලට අදාළ වැඩේ කරගන්න පුළුවන්. මොනවාද මේ වැඩ කෑලි 5න් දෙකක්ම ඉවරයි. දැන් ඉතුරු වැඩ කෑලි 3 තියෙන්නේ. මේ වැඩ කෑල්ල තියෙන මෙන්න මෙතනින් යන මෙන්න මේ උඩ තියෙන තිත් තුනට ගිහිල්ලා මේ බෑග්ග්‍රවුන්ඩ්ස් කියන තැනට ගිහිල්ලා මෙතන 75ක් යනකම් වගේ දෙන්න. 100ක් දුන්නත් කිසි ප්‍රශ්නයක් නැහැ. එනකොට දැක්කනේ මේක 100ක් දුන්නොත් පොඩ්ඩක් අපහැදිලි ගතියක් එනවා. හේතුව තමයි එතකොට දැන් මේ මෙතනයි දෙකම එකයි. එතකොට අපිට ඇප් පේන එක පොඩ්ඩක් අපහැදිලි වෙන්න පුළුවන්. නිසා මම ඒක කිව්වේ සාමාන්‍ය 75ක් වගේ දාගෙන ඉන්නවා නම් හොඳයි. දැන් ඉතුරු මේ වැඩ කෑල්ල එක අපිට කරන්න වෙන්නේ settings ගිහිල්ලා. මම settings app එක open කරා. open කරාට මේ lock screen කියන එකට යන්න. lock screen එකට ගියාම raise to wake කියලා දෙවෙනියට තියෙන option එකක් තියෙනවා. ඒ option එක on කරන්න. මේකෙන් ඔයාලට කිසිම ඒ කියන්නේ අමුත්ත දැනෙන්නේ notification අමුත්ත දැනෙන්න ගන්නෙ. ඔයාලා ෆෝන් එක off කරලා on කරපු වෙලාවක මේකෙන් වෙන්නේ හරියටම දැන් ඔයාගේ ෆෝන් එකේ on off කරන බටන් එක මේ ඔබන්න ඕනේ. ඒකේ power button එක on මේ ඔබන්න ඕනේ on කරන්න. ඔයා අතට ගත්ත ගමන් sensor එකක් වාගේ මේක on වෙනවා. ඔන්න අපි අන්තිම වැඩ කෑල්ලට තමයි දැන් යන්න හදන්නේ. මේකේට මේ additional setting කියන තැනට ගිහිල්ලා මේ quick ball කියන තැනට ගිහිල්ලා මේක turn on quick ball දෙන්න. turn on quick ball දීලා මෙන්න මේ option එක අයින් කරගන්න. මේ option එක අයින් කරගන්න ඕනේ. මොකද මේක දැන් තප්පර 3ක් ගියාට පස්සේ මේක මෙතනින් අයින් වෙනවා. දැන් ඔන්න මේක මෙහෙම ගන්නවා. තප්පර 3ක් ගියාට පස්සේ කොටෝම අයින් වෙනවා. ඔයගොල්ලන්ට ඒක මේ තියාගන්න ඕන නම් මෙන්න මේ option එක off කරලා තියන්න ඕනේ. ඔයාට ඕන වෙලාවට විතරයි එතකොට මේක මෙහෙම ඇතුළට යන්නේ. හරි එහෙනම් අදට වීඩියෝ එක
ඉවර කරනවා. තවත් වීඩියෝ එකකින් හමු වෙමු කියලා බලාපොරොත්තු වෙනවා.